Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතාලියට දැන් සමයක ඉවර වෙලා වින්ටර් එක පටන් ගත්තා. මේ යන්නේ ඕටම් එක. ඉතින් ගස් කොළන්තුත් වින්ටර් එකට සැරසෙන ගමන් තමයි තියෙන්නේ. ගොඩක් ගස්වල මේ වෙද්දි කොළ කහ පාට වෙලා තියෙන්නේ. දැන් මේ අපි යන පාරේ අතරමඟ අපිට හම්බ වෙනවා පාර දෙපැත්තේ ගස්. දැන් මේ පේන්න තියෙන්නේ ඒ පාර. ඒ ගස් ඔක්කොගෙම කොළ කහ පාට වෙලා හරිම ලස්සනයි. මොකද ඒවයි කොළ හැලෙන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. මේ පාරේ දිගටම මේ ඔය විදියට පාර දෙපැත්තේ ගස් කොළන් තියෙනවා. අපි මේ දැන් යන්නේ කඳු පැත්තකට. මේ පේන්න තියෙන්නේ මෙහි ඉතාලි රජයෙන් මොරොක්කෝ අයට හදලා දීපු ගෙවල්. අපි මේ ආවේ ගොඩක් පොඩි ගම්මානයකට. මේකේ කියේසා එකක්. ඊට පස්සේ ගොඩක්ම ඉන්නේ ගොවිතැන් කරන කට්ටිය. ලොකු ඉඩම් තියෙන ලොකු ඉඩම් වල පොඩි ගෙවල් තියෙන අර කතන්දර පොත්වල තියනවා වගේ. ඒ වගේ තැනකට ගියාම මතක් වෙන්නේ ඒ කතන්දර පොත්වල තියෙන කතා. තියන්නේ අපි අද ඔලිව් කඩන්න ආයේ මෙතෙන්ට. මේක ලොකු ඉඩමක තියෙන ඔලිව් වත්තක්. මෙතන ගස් 100ක් 120ක් විතර තියෙන ඇති. ටිකක් දුර පයින් යන්න තියෙන නිසා අපි මෙන්න මේ වාහනේ තමයි එතෙන්ට ගියේ. මේකේ ඔලිව් කඩලා දාන කූඩ, ඊට පස්සේ දැල්, ඔලිව් කඩන උපකරණ, ඒ දේවල් ටික දාගෙන අපි මේක ගියේ. මේ ගස් යට ඊට කලින් දවසේ දැල් එළල තමයි ගියේ. එතකොට උදේ ආපු ගමම වැඩ පටන් ගන්න පුළුවන් නිසා. මේ ගස්වල කළු පාටට තියෙන්නේ ඔලිව් ගෙඩි. මේ ඔලිව් ගෙඩි මොන වගේද කිව්වොත් දැකලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔලිව් ගෙඩි අර කළු පාට මිදි වර්ගයක් තියෙන්නේ. ඒ මිදි වගේ. එතකොට ඔලිව් ගෙඩි රස කරවිල වගේ තිත්තයි. එතන පෙනුම මිදි ගෙඩියක් වගේ රස කරවිල ගෙඩියක් වගේ තිත්තයි. ඔය ඔතන පේන තියෙන රේක්කයක් වගේ ටූල් එකෙන් තමයි ඔලිව් කඩන්නේ. මේ වයර් එකට ඒ රේක්කේ සෙට් කරලා ඊට පස්සේ ඒ වයර් එක තව මැෂින් එකකට සෙට් කරනවා. ඉස්සරහට වීඩියෝ වල ඇති මේ මැෂින් එක. මේ තියෙන්නේ ලංකාවේ මහ ට්‍රැක්ටරයක් වගේ එකක්. ඉතින් මේකට කම්ප්‍රෙෂර් එකක් හයි කරලා තමයි තියෙන්නේ. ඒ කම්ප්‍රෙෂර් එකට ඔය රතු පාට වයර් එක ගිහිල්ලා හයි කරනවා. ඊට පස්සේ ඒක එන හුළඟින් තමයි අර රේක්කේ මේ වැඩ කරන්නේ. ඒකේ අර කළු පාට එකේ තියෙන්නේ අර කොටස් දෙකක් තියෙනවානේ. ඒ දෙක එකට මේ වදිනවා අරක ස්ටාර්ට් කරාට පස්සේ. ඊට පස්සේ ඒක වයිබ්‍රේට් වෙන ඒක වයිබ්‍රේට් වෙද්දි ඒක අර අතුවල වදිනවනේ ගිහිල්ලා. ඊට පස්සේ ඒ අතුවල වැදෙද්දී ඉදිච්ච ඔලිව් ගෙඩි ටික බිමට වැටෙනවා. එහෙම තමයි ඒක වැඩ ගන්න. ඉස්සරහට වීඩියෝ එකේ ඇති කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ ඊට කලින් දවසේ එළලා ගියපු දැල් ටික. මම අර කිව්වේ අර රතු පාට වයර් එක මේ රේක්කෙට හයි කරනවා. මම මේකට කියන නම හරියටම දන්නේ නැහැ. රේක්කයක් කියලා හිතා ගන්නකො. රේක්කේ කොටස් දෙකක් අර තියෙන්නේ. ওই දෙක වයිබ්‍රේට් වෙනවා අර එන හුළඟේ තියෙන ප්‍රෙෂර් එකට. දැල් එළලා තියෙන ටිකේ ඔලිව් ටික ඉස්සෙල්ලා කඩාගෙන යනවා. ඊට පස්සේ මේ දැල් හැමින්සරේ අකුලලා ඔලිව් ගෙඩි ටික එක තැනකට එකතු කරගෙන ඒවා කූඩවලට එකතු කරගන්නවා.
වගේ ඔලිව් පිරිලා තිබුණ මේ සැරේ හැම ගහක්ම කළු පාටයි. ඒ තරම් ඔලිව්. මොකද ඔලිව් ඉදිලා ඉදුණට පස්සේ කළු පාටයි. ඉතින් අපි කඩපු ඔලිව් කිලෝ 400ක් 500ක්. අපි අන්තිමට ඔලිව් කඩපු දවසේ ඔලිව් කිලෝ 600ක් විතර තිබුණා. ඉතින් එදා කඩන ඔලිව් ටික එදාම මෝල්ට අරන් ගිහිල්ලා ඒව අඹරලා තෙල් අරගෙන තමයි එන්නේ. ඔලිව් කඩලි ඉවර වෙලා ඇති අපිටත් ඔලිව් බෝතල් දෙකක් හම්බුණා. ලංකාවේ නම් ඔලිව් තෙල් කිව්වම ඒව උයන්න අරගන්නවනේ. කියන්නේ තෙල් උයන්න ගන්න තෙල් එකක් විදියටනේ පාවිච්චි කරන්නේ. ඒත් මෙහෙ ඉතාලියේ කට්ටිය උයන්නත් ගන්නවා. ඒත් ගොඩක් වෙලාවට ෆ්‍රෙෂ් ඔලිව් ඔයිල් ගන්නේ ඔය මොනවා හරි කෑමක් එක නිකන් කන එක. කියන්නේ පාන් පෙත්තක ගාලා අපි ඊට පස්සේ දවල් 12ට විතර පනීනෝ එකක් ආවා. මේ පනීනෝ කියන්නේ ලංකාවේ ෂෝටීස් වගේ. නමුත් ඒක ගොඩක් ලොකුයි. බඩ පිරෙනවා එකක් කෑවම. ලංකාවේ නම් ෂෝටීස් ඉතින් 2-3ක්ම කන්න එපා. ඊට පස්සේ ටිකක් මහන්සි අරලා අපි ආයෙත් වැඩ පටන් ගත්තා. ඉතින් අපේ මේ දවස් ගෙවුනේ මේ විදියට. අලුත් vlog එකක් අරගෙන ආයෙත් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.